සම්පූර්ණ සතියක් තිස්සේ කට්ට කාගෙන හදපු මගේ ලෙගෝ ස්පේස් ෂිප් එකේ අන්තිම කෑල්ල ගහන්න හදනකොටම මගේ කුඩම්මාගේ පුතා ඒක උදුරලා අරගෙන විසික් කළා. මට ඒක ගන්න යනකොටම ඌ මාව උස්සලා මගේම ලෙගෝ ෂිප් එක උඩටම අතෑරියා. ලෙගෝ කෑලි මගේ කොන්ද පලාගෙන යද්දි මට හැම එකක්ම මීටර වුණා. ඌ හෙන්න හිනාවක් දාලා දැන්වත් ලොකු වියන් බං ලෙගෝ කියන්නේ පොඩි උන්ගේ සෙල්ලම් බඩු කියලා මට චාටර් කළා. මං අමාරුවෙන් කොරග ගහ නැගිටිද්දි මගේ ෂිප් එක කෑලි වලට කැඩිලා තිබුණා. හැබැයි ඌ හිනා වෙවි ෂේප් එකේ මාරු වුණා. මූ හැමදාම කරන්නේ ඔය වගේ කැත වැඩමයි. මට එකම එක වතාවක්වත් බිල්ඩ් එකක් ඉවර කරගන්න දුන්නෙම නැහැ. ඉතින් මං ආයෙමත් බිම වාඩි වෙලා මුල ඉඳන්ම හදන්න ගත්තා. කොන්ද රිදෙන්න ගත්තත් මං හිතුවා මේක තමයි අන්තිම වතාව කියලා. හැබැයි ඊළඟ දවසෙත් මං ඒකේ අන්තිම කෑල්ල වෙනකන් හැදුවා. මූ ආයෙ ඇවිත් ඒ කෑල්ල මගේ ඇඟිලි අස්සෙන් උදුරගත්තා. ඌ ඒක මගේ ඔළුවට උඩින් තියාගෙන කුප්ප හිනාවක් දාලා උඹ බේබි ලෙගෝ කෑල්ල ඕනද උඩ පැනලා ගනි. මං දැනගෙන හිටියා මූ මාව මලපන්නන්න හදන්නේ කියලා. ඒත් මං උඩ පැනලා ඒක ගන්න හැදුවා. මං උඩ පනින හැම පාරම ඌ ඒක තවත් උඩට කරලා hina වුණා. ඕක දීපන් මං කෑ ගැහුවත් ඌ දිව්වා. මං ඌ පස්සෙන් කොරිඩෝව දිගේ දිව්වා. මගේ ඇඟිලි උගේ අතේ තිබුණු ලෙගෝ කෑල්ලේ ගෑවෙනවත් එක්කම ඌ කකුල දාලා මාව වැට්ටුවා. මං බිම වැදුනේ හතර හන්දිම තැලෙන්න. ඉතින් එදා රෑ මං නිදි මරාගෙන මගේ ලයිෆ් එකේ ලොකුම ලෙගෝ ප්ලෑන් එක ගැහුවා. ඊළඟ දවසේ උදේ මං මගේ පට්ටම ලෙගෝ සෙට් එකෙන් ලොකු මාලිගාවක් හැදුවා. ඒක හැමක් විදියට කාමරේ මැදින්ම තිබ්බා. අන්තිමේදී මං සෙට් එකක් හදලා ඉවර කරන්න යන්නේ කියලා මං ෂේප් එකේ කියනවත් එක්කම මූ වෙනද වගේම කාමරයට ආවා. හැබැයි මූ හීනකින්වත් හිතුවේ නෑ මං කාපට් එක උඩ දාලා තිබ්බ ලෙගෝ කටු කෑලි ටික ගැන. මූ කකුල තියද්දි මූට තරු විසි වුණා. මූ බැලන්ස් නැතුව පස්සට වෙලා දොරට හේතු වුණා විතරයි මං දොර උඩ තියලා තිබ්බ ලෙගෝ බාල්දිය උගේ ඔළුව උඩටම හැලුණා. ඌ දඟල ඇවිත් මාව 100 වතාවක් වට්ටපු විදියටම ඌ ලෙගෝ ගොඩ උඩට ඇදගෙන වැටෙද්දි මට හෙන්න ආතල්. ලෙගෝ කෑලි වල උල් පාරවල් උගේ කොන්ද පසාරු කරන් යද්දි මං හයියෙන් hina වුණා. ගේ ඇඟ පුරාම හැම අස්සටම ලෙගෝ කෑලි ඇලිලා තිබුණා. වේදනාවෙන් කෑ ගැහුවා. මට ආයේ කවදාවත් ලෙගෝ එපා. ඊට පස්සේ මං හිමින් සැරේ මගේ මාලිගාව ළඟ දන ගහලා කිසිම කලබලයක් නැතුව ඊකේ අන්තිම කෑල්ල සෙට් කළා. ඊට පස්සේ මං ඌ දිහා පට්ට කින්ඩි හිනාවක් දාලා බලාගෙන ඇහුවා. "අයි උඹ මේ පුඩි උන්ගේ සල්ලම් බඩු වලට මෙච්චර බයි?"